මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති පරලෝකෝ අත්ති සත්තා ඕපපාතිකා අත්ති සුඛත දුක්ඛතානම් පලං විපාකෝති. හිඟුටාන ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ඇල්ලල බුද්ධ ශ්‍රී නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ සදා පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත සුපින්වතුනි, අද දින මේ උතුම් පොහොය දවසේ ඔබ මේ වෙලාවේදී සැදී පැහැදිලා බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියන පුණ්‍ය සිතුවිලි පෙරදරි කරගෙන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං. සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම මංගල කරුණක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ අත දිහා බලපුවාම අපිට පේනවා අද උදෑසන ඉඳලම නොඑක ආකාරයේ වටිනා කියන පින්කම් රාශිය සිද්ධ කරගෙන ජීවිතයට වඩා ගුණ ධර්ම රාශියක් අද දවස තුල ආරෝපණය කරගෙන ළඟා කරගෙන සිටින අවස්ථාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම දේශකයන් වහන්සේට ආරාධනා කිරීම තුලින්ම ඒ තනත්තාට මහා කල්ප 8ක ආනිසංස ලැබෙනවා. දැන් මේ පින්වතුන් දකින්න ඇති ධර්ම දේශනා කරන්න කියලා දහත් වට්ටියක් දීලා ආරාධනා කළා. ඔබට බණ ඇහැවුවත් නැතත් මේ මොහොතදීම මහා කල්ප 8ක ආනිසංස ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා බණත් අහලා ධර්මයේ දේශනා කරන්න ආරාධනා කළොත්, ධර්ම දේශනාවට ආරාධනා කරලා බණ ඇහැවුවොත් බණ අහනවට මහා කල්ප 9ක ආනිසංස ලැබෙනවා. දැන් කල්පනා කරන්න, ඔබ මේ ගත කරන කාලය අපතේවීමක් නෙවෙයි. කල්පයක් කියලා කියන්නේ තාමත්ම විශාල කාල පරාසයක්. කල්පය ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යදුනක් විතර දිග විශාල පර්වතයක් අවුරුදු 100කට වතාවක් ඊ타මත්ම දුහුල් සලුවකින් පිසිනවද යම් කාලයකදී අර යදුනක් විතර දිග පර්වතයේ ගෙවිලා යනවද? නමුත් කල්පයේ ගෙවිලා යන්නේ නැහැ. එහෙම බලපුවාම පින්නත්නි මහා කල්ප 9ක් කියලා කියන්නේ විශාල කාලයක්. එතකොට ඔබට දැන් මේ ආසනයෙන් නැගිටලා යනකොට මහා කල්ප 17ක් මෙතනදිම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, බණ අහලා ඒ ධර්මයෙන් ලදන ආනිසංස යම් කෙනෙක්ට අනුමෝදන් කරනවා නම් එතනත් මහා කල්ප 1ක ආනිසංස ලැබෙනවා. එතකොට මහා කල්ප 18ක ආනිසංස ළඟා කරගන්න පුළුවන් උතුම් වූ පින්කමක් ඔබ දැන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බොහොම සන්තෝෂ භාවයටපත් වෙන්න ඕන.
මේ අවස්ථාව තුලදී ඔබට දේශනා කරන්නට මම තෝරගෙන තියෙන්නේ දීඝ නිකායේ මහා වග්ගයට අයත් පායාසි කියන සූත්‍රය. අත්ති පරලෝකෝ අත්ති සත්තා ඕපපාතිකා අත්ති සුකට දුක්ඛටානං පලං විපාකෝති. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ නෙවෙයි සිද්ධ කරන්නේ දුන්නේ. ඔයත් දන්නවා 84000ක් ධර්මස්කන්ධය කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුන්නේ 82000යි. ඊතුරු 2000 ශ්‍රාවක වාසිත. මහා කුමාර කශ්‍යප හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ ආදී මහරහතන් වහන්සේලා තමයි දේශනා කරන්නට යෙදුනේ. මේ කුමාර කශ්‍යප කියන මේ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ කොසල් රට සේතව්‍ය කියන නුවර සින්සපා කියලා ඇක්ටේරියා කියන වනයක් තිබුණා. මේ වනයේ උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදී විශාල පිරිසක් ඒ රටේ ජනතාවක් උන්වහන්සේ බැහැ දැකීමට බණ අහන්න සන්ධ්‍යායාම යනවා. මේ රට පාලනය කරන්න යෙදුනේ පින්වත්නි පායාසි කියලා රජ කෙනෙක්. මෙතුමාට සූත්‍රයේ සඳහන් වෙන්නේ පායාසි රාජාඤ්ඤය. රාජාඤ්ඤය කියලා කියන්නේ දිවුරුන් නොදීපු නමුත් රට පාලනය කරන රජ කෙනෙක්. දැන් මේ පායාසි රාජාඤ්ඤතුමා දවසක් සඳලු තලයේ ඉඳගෙන බලනකොට පේනවා මේ සින්සපා වනයේ පැත්තට විශාල පිරිසක් සන්ධ්‍යායාමේ යනවා. මේ වෙලාවේදී මෙතුමා තමන්ගේ අතවැසියෙක්ට කතා කරලා අහනවා මොකද මේ වෙනදට වැඩිය දැන් මේ සින්සපා වනයේ පැත්තට මේ මිනිස්සු යන්නේ. ස්වාමීනි මේ වනාන්තරයේද කුමාර කස්සප කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරලා ඉන්නවා. මිනිස්සු කියන විදිහට නම් උන්වහන්සේ බොහොම විචිත්‍ර ධර්ම කතිකී. ධර්මයේ හොඳට පැහැදිලි කරනවලු. බුදුබණ දේශනා කරනවා. මේ විදිහට විශාල කීර්තිරාවයක් උන්වහන්සේට තියෙනවා. මේ වෙලාවේදී පායාසි රජතුමා තමන්ගේ අතවැසියා යවලා අර බණ අහන්න යන පිරිස නතර කළා. පායාසි රජතුමාත් එනවා කියලා කියන්නේ. දැන් මේ පායාසි රජතුමා පිරිස සමග බණ අහන්නට එහෙම නැත්නම් කුමාර කශ්‍යප හාමුදුරුවෝ දකින්න ගියා. පින්වත්නි මේ පායාසි රජතුමා ගේ දෘෂ්ටිය තමයි එහෙම නැත්නම් යාගේ දැක්ම තමයි නත්ති පරලෝකෝ නත්ති සත්තා ඕපපාතිකා. මෙතුමා කල්පනා කරන්නේ පරලෝකයක් නැහැ. ඒ වගේම ඕපපාතිකව බිහිවෙන සත්වයක් නැහැ. නත්ති සුකට දුක්ඛටානං කම්ම විපාකෝ. හොඳක් කරත් නරකක් කළත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. දැන් මෙතුමාගේ දර්ශනය උනේ ඕකයි. දැන් මෙතුමා කුමාර කශ්‍යප හාමුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක සුවදුක් කතා කරලා පළවෙනියටම දන්නනවා ස්වාමීනි මම කල්පනා කරන්නේ පරලෝකයක් නැහැ. මේ ලෝකේ විතරයි තියෙන්නේ. ඒ වගේම ඔබ වහන්සේලා ඔය කියන විදිහට ඕපපාතිකව එහෙම නැත්නම් ඉබේ හටගන්න සත්වයෝ නැහැ. ඒ වගේම මොනතරම් අපි හොඳ දේවල් කරත් මොනතරම් අපි නරක දේවල් කළත් ඒ වගේ හොඳක් හෝ නරකක් ලැබෙන ක්‍රියා විපාකයක් නැහැ. දැන් මෙතුමා තමන්ගේ දෘෂ්ටිය පැහැදිලි කළා. මේ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ මේ පායාසි රජතුමාගෙන් අහනවා ඔබතුමා මේ දකින ඉරයි හඳයි දෙක මොන ලෝකයකදයි? මේ ලෝකයටද එහෙම නැත්නම් වෙන එකකටද? රජතුමා කියනවා ස්වාමීනි
අපි ඈත අතීතයේ ඉඳලා අපේ මතය තමයි ඉරහඳ දෙක මේ ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. මේ ඉරහඳ දෙකට දෙවි දේවතාවරු අරගෙන ඉන්නවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ අහනවා රජතුමනි දැන් ඔබ කිව්වා පරලෝකයක් නැහැ කියලා මුලින්ම. දැන් ඔබම පිළිගන්නවා ඉරයි හඳයි දෙක මේ ලෝකෙට අයිති නැහැ කියලා. එතකොට ඔබේ අදහස් ගැටෙනවා නේද? ස්වාමීනි ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් මට පිළිගන්න බෑ පරලෝකයක් තියෙනවා කියලා. ඕපපාතික සත්‍යයෝ ඉන්නවා කියලා. හොඳ නරකවල විපාක තියෙනවා කියලා. මොකද මේ ලෝකේ ජීවත් වෙනකොට මගේ සමහර යාළුවෝ ඉන්නවා ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, කාමයේ වරදවා හැසිරෙනවා, බොරු කියනවා, සුරාපානයක් කරනවා. මේ පස්පවුම කරනවා. මෙහෙම කරලා මේ අය මරණාසන්න වුණෙන් පස්සේ මම ගිහිල්ලා කියලා තියෙනවා ඔබ ජීවත්ව ඉන්න කාලය තුලදී සිද්ධ කරේ වැරදි වැඩ. දැන් බැරි වෙලාවත් හරි ඔබතුමා අපායක එහෙම නැත්නම් දුක්ඛිත ස්ථානයක ඉපත ලැබුවොත් කරුණා කරලා ඇවිදලා මට පොඩ්ඩක් කියන්න. ස්වාමීනි අද වෙනකල් කිසිම කෙනෙක් ඇවිදිලා මට කීවේ නෑ මම අසවල් අපායේ ඉන්නවා කියලා. ඒ නිසා මම පිළිගන්නේ නෑ පරලෝකයක් තියෙනවා කියලා. මේ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ අහනවා රජතුමනි දැන් ඔබ රටක් පාලනය කරන රජ කෙනෙක්. ඔබ ළඟට සමහර අවස්ථාවල අපරාධ කරන අය නැති අල්ලගෙන එනවා. මේ අපරාධ කරලා දරුණු ගණේ අපරාධ කරපුවාට ඔබ මොකද කරන්නේ? ආම්දුරනේ මම මේ අයව උල තියලා මරණයට පත් කරන්න අන කරනවා. සමහර අය හිස ගසා දමන්න අන කරනවා. එතකොට මේ අය කොහොමද ඒ තත්ත්වයට යන්නේ? ස්වාමීනි මේ අය වදමල් දමාගෙන කසේ වලින් තලතල අරගෙන යනවා. ඔය අරගෙන යනකොට කිව්වොත් එහෙම පින්වත මට පොඩ්ඩක් ඉඩ දෙන්න මට මේ වෙච්ච විපත මගේ ඥාතීන්ට දන්වන්න. එහෙම නැත්නම් අසවල් තන මම සංගවපු නිදානයක් තියෙනවා මේ නිදානේ මගේ ඥාතීන්ට දන්වලා එනකම් මට පොඩ්ඩක් ඉඩ දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔය වැනි ඉල්ලීමක් කරොත් ඔබේ රාජපුරුෂයෝ එහෙම නැත්නම් ඔබ ඒකට ඉඩ දෙනවද? දැන් පායාසි රජතුමා කියනවා ස්වාමීනි ඔය වගේ ඉල්ලීමක් කවදාවත් කරලා නැහැ. ඉල්ලීමක් කරත් ඔකට කිසිම ඉඩක් නැහැ. ඒ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ පැහැදිලි කරනවා රජතුමනි මේ ලෝකේ පව්කම් කරලා ප්‍රාණඝාත අකුසල් කරලා හොරකම් කරලා කාමයේ වරදව හැසිරලා බොරු කියලා සුරාපානය කරලා මේ අකුසල් කරගෙන ගිහිල්ලා අපායේ ඉපදුනොත් දැන් ඔබතුමා ළඟට වැරදි කරපු අයට ආපුවාම ඔබතුමා යන්න දෙන්නේ නැහැ. ඔබතුමාට වැඩිය 100,000 ගුණයකින් බල සම්පන්න තෙදවන්ත රෞද්‍ර යම රජතුමා ඒ අයව කෙසේ නිදහස් කරයිද? පින්වත්නි කල්පනා කරලා බලන්න මේ පායාසි රජතුමාගේ මතය. පායාසි රජතුමා විතරක් නෙවෙයි අද අපි මේ සමාජය දිහා බැලුවොත් අද මේ විදිහටම කල්පනා කරන අය මේ සමාජය තුල ඉන්නවා. මේ ලෝකෙ විතරයි තියෙන්නේ. මරුණෙන් පස්සේ කිසි දෙයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මරුණාම මොකද වෙන්නේ කියලා අපිට වැඩක් නැහැ. ඉන්නකල් මේ ජීවිතය හොඳට කාලා බීලා හිටියොත් ඇති කියලා හිතාගෙන වැරදි වැඩ කරන අනන්ත ප්‍රමාණ මිනිස්සු මේ සමාජය තුල ඉන්නවා. බලන්න මේ විග්‍රහය තුලින් එවැනි අයට එවැනි අදහස් තියන අයට මොනතරම් වටිනා කියන පණිවිඩයක් මෙතනින් ලැබෙනවද? ගොඩක් අය කල්පනා කරන්නේ පින්වත්නි
අකුසල් කරනකොට වැරදි දේවල් කරනකොට මේ වගේ විපාක නැහැ කියලා. විපාක ලැබෙන්නේ නැති වෙයි. සමාජයට හොරෙන්, නීතියට හොරෙන් වැරදි වැඩ කරපුවාම කල්පනා කරන්නෙම අපේ සමාජයට මේවට විපාක ලැබෙන්නේ නැහැ. මේවා කාටවත් හොරෙන් කරගත්තාම හරි කියලා. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න විපාක තියෙනවා. ඊළඟට මේ පායාස රජතුමා අහනවා ස්වාමීනි ඒක එහෙමයි. නමුත් සමහර වෙලාවට මගේ යාළුවෝ ඉන්නවා හොඳට පින්කම් කරනවා. කවදාවත් සතෙක් මරන්නේ නැහැ. නුදුන් දෙයක් ගන්නෙ නැහැ. කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ. පස්පව් කරන්නේ නැහැ. වැඩිහිටියන්ට හොඳට සලකනවා. අම්මලා තාත්තලා ඊටමත් ආදරෙන් බලා ගන්නවා. මේ වගේ අය ගාවට මරණාසන්න වුණාම මම ගිහින් කියනවා දැන් ඔබතුමා හොඳට ජීවිතේ ගත කරන කාලේ හොඳින් හිටියා. ඔබ ගිහිල්ලා දිව්‍ය ලෝකයක එහෙම ඉපදුනොත් කරුණා කරලා පොඩ්ඩක් ඇවිල්ලා මට කියලා යන්න. මම මේ අසවල් දිව්‍ය ලෝකේ ඉන්නේ කියලා. ස්වාමීනි අද වෙනකල් කිසිම කෙනෙක් ආවේ නැහැ. මෙවැනි පණිවිඩයක් අරගෙන. ඒ නිසා මම පරලෝකයක් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙලාවේදී කුමාර කශ්‍යප මහරහතු අහනවා රජතුමනි අපේ මේ මූණ දක්වාම එහෙම නැත්නම් හිස දක්වාම අසූචි වලක වැටිලා ගිලිලා ඉන්න මිනිස්සෙක් අසූචි වලක හිස දක්වාම පොඩ්ඩක් හුස්ම ගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් ඉතුරු වෙන්න අනෙක් හැම ප්‍රදේශයක්ම යට වෙලා අසූචි වලට ගැල්ලිලා ඉන්න තැනක ඉන්න මිනිස්සෙක් ගොඩට අරගෙන අර අසූචි ඉවත් කරලා නාවලා පිරිසිදු කරලා සුවඳ ආදිය ගල්වලා හොඳ වස්ත්‍රාභරණ අඳවලා මල් මාලා පලන්දවලා ඔහොම ඉන්නකොට ඒ තනත්තා ආයෙත් කැමැතිද කියලා අහනවා අර අසූචි වලට බහින්න. කැමැති වෙයිද? කැමැති වෙන්නේ නැහැ. රජතුමනි මේ මනුෂ්‍ය ශරීරය අතහැරලා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන දෙවියන්ට කල්පනා වෙන්නේ. එහෙම නැත්නම් දෙවිවරු දකින්නේ අන්නේ අසූචිය හා සමාන විදිහට තමයි මේ මනුෂ්‍ය ජීවිතය. බණ පොතේ සඳහන් වෙන ආකාරයට දෙවියන්ට මේ මිනිස්යාගේ ගඳ ගව් 100ක් ඈතින් දැනෙනවලු. බලන්නකො නේද? මොනතරම් ශරීර දුර්ගන්ධයක්ද අපි මේ අලංකාරයට වසාගෙන নানা ප්‍රකාර දේවල් ගල්වගෙන හිටියට දැනෙන්නේ කියලා නේ. අපි දවසක් දෙකක් මොන හොදන්නේ නැතුව පිරිසිදු කරන්නේ නැතුව හිටියොත් එහෙම අපිටවත් එක දරා ගන්න බෑ. ඒ දෙවිවරු කොහොමද කැමති වෙන්නේ? ඒ වෙලාවේදී රජතුමා අහනවා ස්වාමීනි එහෙමනම් ඉතින් මේ පණිවිඩකාරයෙක්වත් එවන්න බැරිද? දැන් මේ රජතුමාට තියෙන ප්‍රශ්නනේ. කල්පනා කරන්නකෝ මේ විදිහටම හිතන අය නැද්ද කියලා. අද සමාජයේ දැන් මේ පායාසි රජතුමා වගේම හිතන අය ඉන්නවා. දැන් ඉදිරියේදී බොහොම ලස්සනට විග්‍රහ වෙනවා මේක. මෙතුමා අහනවා මේ පණිවිඩකාරයෙක්වත් එවන්න බැයිද කියලා. ඒ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ පැහැදිලි කරනවා පාතම දිව්‍ය ලෝකේ දිව්‍ය ආයුෂ මනුෂ්‍ය ලෝකයෙන් අවුරුදු දවසක් එහෙ අවුරුදු 50ක්. ඒ වගේ බලපුවාම විශාල කාලයක් වෙනවා මේ එහෙන් අවුරුදු 50ක් එක දවසක් ඉඳලා හිටන් මෙහෙනකොට මෙහි අවුරුදු 50ක් ගෙවිලා ඉවරයි. දැන් අපි වුණත් චාරිකාවක් හරි කොතනක හරි අලුත් ස්ථානයකට ගියාපුවාම ටිකක් වටපිට බලලානේ අවබෝධය ලබාගෙනනේ ගෙදරට උනත් පණිවිඩයක් කියන්නේ. දැන්
දිව්‍ය ලෝකේ උපදින එකනත් ඔය වටේ පිටේ පොඩ්ඩක් බලලා පණිවිඩයක් ඔබතුමාට එවනකොට සමහර විට ඔබතුමා මැරිලත් ඉවරයි. ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ වැඩිනේ. ඒ වෙලාවේදී මේ රජතුමා අහනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ මේ දිව්‍ය ලෝක ගැන හොඳට කරුණු පැහැදිලි කරනවා. ඔබ වහන්සේ මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඇවිදින්නද මේ කරුණු කියන්නේ? දැන් ඔය සමහර අයට බණ කියන්න හරි අපහසුයිනේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ ආනන්ද පරේසං ධම්මදේශේතුන් න සුකරං. ආනන්ද පිරිසහට බණ කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම විස්තර කළේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ එහෙම නැත්නම් බණ කියන්න බණ අහන්න එන අයගේ හිත් දිහා බලාගෙන බණ කියපු ශාස්ත්‍රුන් වහන්සේ නම. දැන් දන්නේ නැහැ. දාදා අපිට කියන දේ කරන්න බෑනේ. සමහරට බණ අහගෙන ඉන්න ගමන් වැරදි විදියට හිතන්න පුළුවන්. සමහර අය කල්පනා කරන්නේ දිව්‍ය ලෝකයක් කියලා දෙයක් නැහැ. මනුෂ්‍ය ලෝකේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. අපායක් තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකයක් මනුෂ්‍ය ලෝකේ කියලා කියන අය ඉන්නවා. ඒ අය විස්තර කරන්නේ කොහොමද? හොඳට සල්ලි තියෙන, යාන වාහන තියෙන, හොඳ ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන ඉන්න අය තමයි දෙවියෝ. එම් හිතන අය නැද්ද? එම් හිතන අය ඉන්නවා. එතකොට මනුෂ්‍ය ලෝකෙ මිනිස්සු කවුද කියලා අහපුවාම පෙන්වන්නේ මධ්‍යම පාන්තිකයෝ. එනත අපි වගේ අය සාමාන්‍යයෙන් කෑම ටික කාලා බීලා වස්ත්‍රාභරණ ඇඳගෙන ඉන්නවා නම් අන්න මිනිස්සයෝ. එතකොට ඒ අය කල්පනා කරන්නේ මේ අපාය කියලා කියන්නේ ඔය යාචකයි ගියක් දොරක් නැති බස් වලට වල විදින ඒ පිරිස් තමයි පෙන්වලා දෙන්නේ යාචකයෝ හැටියට. හැබැයි පින්නත් නේ ඇත්තටම දිව්‍ය ලෝකෙ කියලා දෙයක් තියෙනවා, අපාය කියලා දෙයක්ත් තියෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ මෙච්චර ධර්ම දේශනාවලදී මේ ගැන විස්තර කරන්නේ නැහැ. සත්වයාව බොරු කියලා අතරමං කරන්නේ නැහැ. කුමාර කශ්‍යප හාමුදුරුවෝ අහනවා රජතුමනි ඔබතුමා දැකලා ඇති මේ අන්ධ අය සමහර අය උප්පත්තිය ලබනකොට ඇස් දෙක පේනවා, කාලයක් ගියාපුවම ඇස් දෙක පේන්නේ නැති වෙලා යනවා. තවත් සමහර අය ඉන්නවා උපතින්ම අන්ධයි. මේ උපතින්ම අන්ධයට මේ ಜಾති අන්ධයෝ කියලා තමයි කියන්නේ. උප්පත්තියෙන්ම අන්ධයි. මේ උප්පත්තියෙන්ම අන්ධ පිරිසක් අරගෙන ඇවිදilla අපි කියනවා මේ කහ පාට කියලා දෙයක් තියෙනවා. රතු පාට කියලා දෙයක්ත් තියෙනවා. නිල් පාට කියලා දෙයක්ත් තියෙනවා. දැන් මේ උපතින්ම අන්ධයට මේ පාට අඳුර ගන්න පුළුවන්ද? පාට අඳුර ගන්න බෑ. ඒ අය කල්පනා කරන්නේ මේ බොරු කියන්නේ. කො අපිට පේන්නේ නෑනේ. ඇල්ලුවාට ඒ පාට ඇල්ලෙන්නේ නෑනේ. ඒ අය කල්පනා කරන්නේ එහෙම දෙයක් නෑ. මේ බොරු කියන්නේ. රජතුමත් ඔබතුමත් කල්පනා කරන්නේ එහෙමයි. ඔබතුමා දිව්‍ය ලෝකේ නැහැ කියලා කිව්වට දිව්‍ය ලෝකෙ කියලා දෙයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකය ගැන දැනගන්න නම් කාමාදී ගුණයන්ගෙන් ඈත් වෙලා බණ භාවනා කරන්න ඕන. ඒ බණ භාවනා කරලා ධ්‍යාන මට්ටමට හිත දියුණු කරපු අයට තමයි දිව්‍ය ලෝකේ පිළිබඳව දකින්න පුළුවන්. ඒ දිව්‍ය ඥානය ඇති වෙන්නේ. එහෙම දැන් ඔය ඇත්තෝ මේවා හොඳට පදෙන් පදේ මතක තියාගන්න ඕන. එහෙම නැත්නම් අපේ හිතම ධර්මයෙන් පිටපනින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවක මේ මහලු වයසේ පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක් කමඨහනක් අරගෙන ගියා. කමඨහන තමයි මේ කයං වයං. කය අසාරයි කියන එක තමයි ඒකේ අදහස. දැන් උන්වහන්සේ ගඟක් සමීපේ ගඟ දිහා බලාගෙන කයං වයං කියලා හිතනවා.
කය විනාශයට යනවා කියලා. දැන් ඔහොම වෙලා ටික වෙලාවක් යනකොට මේ ඔතෙන්ට කොකෙක් ආවා. අද කොක්ක ගැන දේශනා කරන වැඩි නේ. දැන් උදේත් මම අහගෙන හිටියේ මේ අපේ අනිත් ආමුදුරොත් කොකෙක් ගැන කිව්වා. ඉතින් මේ කොකා දැකලා මේ හාමුදුරුවෝ දැන් කයම් වයම් කියන එක අතහැරලා එහෙම නැත්නම් අමතක වෙලා උදකම් බකම් කියන පටන් ගත්තා. උදක කියලා කියන්නේ ජලයනේ. බක කියලා කියන්නේ කොකා. දැන් ඔහොම ටික වෙලාවක් යනකොට දැන් ඔය ගඟ සමීපයේට තරුණියක් වතුර අරගෙන යන්න එනවා. දැන් උන්වහන්සේ දැක්කා ලස්සන වස්ත්‍රයක්. ඊළඟට උන්වහන්සේ කල්පනා කරන්න ගත්තා ගටම් පටම්. ගට කියලා කියන්නේ කලය. පට කියලා කියන්නේ වස්ත්‍රයනේ. හොඳ ලස්සන වස්ත්‍රය දැක්කා ඒකට හිත ගියා. කලය දැක්කා කලයට හිත ගියා. ඉතින් ඒ නිසා බණ අහගෙන යනකොට සමාජ ශබ්ද බද්ද ඇහෙනවා. මේ දවස්වල නවීකරණය කරනවා නේද? නවීකරණය නිසා ඒ ශබ්ද බද්ද ඇහෙන්න පුළුවන්. වටපිට පේන්න පුළුවන්. ඉතින් ඒ නිසා බණ අමතක වෙන්න පුළුවන්. මේ ගත කරන කාලය අපත යවා ගන්න එපා. බොහොම අපහසුවෙන් ඉන්නේ නේද? දැන් ගෙදර ඉන්නවා වගේ නෙවෙයි ටිකක් අපහසුවෙන් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ නිසා සිල් ගන්න දවසේදී ඒ ජීවිතයේ වැදගත්කම යථාර්ථය අමතක කරන්න එපා. දැන් අර කුමාර කශ්‍යප හාමුදුරුවෝ මෙහෙම බණ භාවනා කරන අය දිව්‍ය ලෝකයේ දකින්නවා. ඒ අයට දිව්‍ය චක්සු මගින් එහෙම නැත්නම් ඒ ධාන්‍ය මගින් දෙවියන්ගේ කතා බහ අහන්න පුළුවන්. ඒ දේවල් දකින්න පුළුවන් කියපුවාම මේ පායාසි රජතුමා අහනවා ස්වාමීනි මේ ඇත්තටම අපි අසුචි ගොඩක් නා. ඒ වගේනේ දෙවිවරු දකින්නේ. ඇයි ඔච්චර ඔය මේ වටිනා කියන ස්ථානෙට ටක් ගාලා යන්නේ නැත්තේ? දැන් ඔය භාවනා කරන අය දකින්නවා කියනවනේ. ඔය භාවනා කරන අය දකින්නවා නම් ඉතින් මැරිලා ගිහිල්ලා ටක් ගාලා ඕක ඉපදෙන්න බැරිද? දැන් අපිට මෙතනත් ඉන්නවද දන්නේ එහෙම කල්පනා කරන අය. දැන් එහෙම හිතන අය ඉන්නවනේ. දැන් එයාලා කල්පනා කරන්නේ ඇත්තටම ඔය කියන දේවල් තියෙනවා නම් ඇයි ඉතින් ඔය බණ කියා ඉන්නේ? ඇයි භාවනා කර ඉන්නේ ටක් ගාලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදින්නත් පුළුවන්. මේ වෙලාවේදී කුමාර කස්සප හාමුදුරුවෝ පෙන්නනවා ඔබතුමාට මම උපමාවක් කියන්නම්. මේ කුමාර කස්සප හාමුදුරුවෝ තමයි විචිත්‍රම ධර්මදේශකයන් වහන්සේ. අසෝමහා සව්වන් අතර. ඉතින් උන්වහන්සේ පෙන්නනවා එක බ්‍රාහ්මණයෙක් ඉන්නවා. මේ බ්‍රාහ්මණයාට බිරින්දෑවරු දෙදෙනෙක් ඉන්නවා. අද කාලේට නම් බටහැණි නේද? එහෙම આવත් ඉන්න දෙන්නේ නැහැ නේ. ඒ කාලේ එහෙම තිබිලා තියෙනවා. රජවරුන්ටත් එහෙම තිබුණාලුනේ. ඉතින් මේ දෙන්නගෙන් එක බැමිණියකට අවුරුදු 16ක 17ක තරුණ පුතෙක් හිටියා. අනිත් බැමිණියට දරුවෙක් කුස පිළිසිඳගෙන ඉන්න අවස්ථාවේදී අර බමුණා මිය පරලෝ ගියා. දැන් අර පළවෙනි බිරිඳගේ දරුවා කියනවා අනිත් කාන්තාවට තාත්තගේ සියලු දේපල මට ඕන. මොකද මම තමයි ඒවට අයිතිකාරයා. ඒ වෙලාවේදී අර කුසේ දරු ගැබක් පිහිටලා ඉන්න මෑණියෝ කියනවා පුතා එහෙම කියන්න එපා. මට දරුවෙක් හම්බ වෙන්න ඉන්නේ. මේ දරුවා තරුණියක් එහෙම නැත්නම් ගැහැණු දරුවෙක් වුණොත් ඔබතුමාට එහෙම නැත්නම් පුතාට මේ සියලු ධනය ගන්න. හැබැයි පුතක් වුණොත් මේ දේපල වලින් භාගයක් මගේ පුතාටත් ඕන. දැන් අර තරුණයා මේක අහන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් කියපුවාම අර කාන්තාව කල්පනා කරනවා නෑ හරියන්නේ නෑ. මේක මම පෙන්වන්න ඕන.
දුවද්ද පුතෙක් දින්නේ කියලා පෙන්වන්න ඕන කියලා පිළියක් අරගෙන දරුවා හම්බ වෙන්නත් කලින් බඩ කපා ගන්නවා. දැන් මොකද වෙන්නේ? කාන්තාවට මොකද වෙන්නේ? කාන්තාවක් මැරෙනවා, අර දරුවත් මැරෙනවා. අන්න ඒ වගේ තමයි රජතුමනි බණ භාවනා කරලා ඉක්මනටම දිව්‍ය ලෝකයන්ට ඕන කියලා හිතන් දිවිනසා ගන්න ගියොත් මරණයටපත් වෙන්න ගියොත් සිද්ධ වෙන්නේ අර දෙකම නැති වෙන්න. බලන්න මොනතරම් යථාර්ථවත් විදිහටද අර්ථවත් විදිහටද මේ කුමාර කශ්‍යප හාමුදුරුවෝ මේ දේශනාව පැහැදිලි කරන්නේ. ඊළඟට මේ රජතුමා එහෙම එක එල්ල පිළිගත්ත කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මේ හාමුදුරුවරුන්ට එහෙම නැත්නම් ඔය ආගමික දේශකයන්ට බොහොම හිසරදයක් වෙච්ච රජ කෙනෙක් මේ පායාසි රජතුමා. පායාසි රජතුමා ඉන්න රාජධානියට කිසිම ආගමික නායකයෙක් යන්න කැමති නැහැ. මොකද මෙතුමා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති නැති නිසා. උත්තර දී ගන්න බැරි නිසා. හැබැයි දැන් මේ කුමාර කශ්‍යප හාමුදුරුවෝ සියලු ප්‍රශ්න වලට බොහොම ලස්සනට පිළිතුරු දෙනවා. මේ රජතුමා කියනවා ස්වාමීනි එහෙම කිව්වත් මට නම් ওই කතාව පිළිගන්න බෑ. සමහර අවස්ථාවල මේ හොරු ගේනවා මන් ළඟට. හොරු මංකොල්ලකාරයෝ මරණයටපත් කරන්න දඬුවම් දෙන්න ගෙනාපුවාම මම මොකද කරන්නේ මේ විශාල මැටි වලම් ලොකු හැලියක් අරගෙන මේ හොරාව හැලිය ඇතුළට දානවා. හැලිය ඇතුළට දාලා හොඳට කට මැටියෙන් සීල් කරනවා. මැටියෙන් හොඳට බැඳලා හොඳට තම්බනවා. දැන් මේකට වතුර හැමක් දාලා තම්බනවා. ඉතින් දැන් ඔය නේද? තම්බලා පස්සේ බලනවා මරණයටපත් වුණාන් පස්සේ මේ මැරුණෙන් පස්සේ ජීවයක් වෙන තැනකට යනවද? දැන් අර කට ඇරලා බලනකොට දැන් මෙතුමගේ අදහස ජීවයක් තියෙනවා නම් අන්න අර මැටි වලද ඇතුලෙන් උඩට එන්න ඕනේ හිමීට. ඒක බලන්න තමයි මෙතුමා මේ කරන්නේ. දැන් බලන්නකො වෙන්නත් මේ ඔබ කියද්දිත් අපිට හරි බයක් නේ දැනෙන්නේ නේද? ඔයත් කල්පනා කරන්න එපා මේ අපිට ඕක නොවිලා තියෙනවා කියලා. මේ සංසාරේ යනකොට ඔය වගේ අදහස් තියෙන රජවරු අතින් ඔය පායාසි රජතුමා වගේ අතින් අපි අනන්ත ප්‍රමාණ හැලිවල තැම්බිලා ඇති. ඔව් මේක සෙල්ලම් ගමනක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අන්න ඒකයි මේ සසරෙන් ඈතර වෙන්න කියලා පුන පුනා කිව්වේ. අවසාන අවවාදයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම ඉක්මනට මේ සසරෙන් අයින් වෙන්න. මේවා తాවකාලිකයි. හැමදේම දකින්න දේවල් తాවකාලිකයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. බුදුහාමුදුරුවෝ සමග ආනන්ද හාමුදුරුවෝ වඩින අවස්ථාවක එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ කඩිරැලක් දිහා බලලා සිනහ පහල කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේලා ආවට ගියාට සිනහ පහල කරන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා අහපුවාම ආනන්ද ඔබට පේනවද මේ කඩිරැල එකාපස්සේ එකා යනවා. මෙතන සක්විති රජ කෙනෙක් නොවිච්ච කෙනෙක් නැහැ. බලන්න පින්නත් මේ සංසාරය මොනතරම් ගැඹුරුද දරුණුද කියලා. අපි ඕනතරම් කඩිරෑන් දැකලා ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කඩිරෑන තුල යන එකාපස්සේ එකා යන මේ කඩිරෑනේ ඉන්න හැම කඩියෙක්ම සක්විති රජවරු වෙලා තියෙනවා. සක්විති රජ කියලා කියන්නේ මුළු ලෝකෙම පාලනය කරන කෙනෙක්. එයාට ලැබෙන සැප සම්පත් අනන්තය ප්‍රමාණයි. දැන් එතකොට මෙතන සක්විති රජවරු කී දෙනෙක් ඉන්න පුළුවන්? අපි හැම කෙනාම වෙලා ඇති. අනන්ත ප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දකින්න කෙනා අම්මා වෙලා ඇති, පියා වෙලා ඇති, ඥාතිවරු වෙලා ඇති හැම කෙනෙක්ම වෙලා ඉන්නවා. ඒ මොකද
මේ සංසාරය ඒ තරම්ම දීර්ඝ නිසා. ඒ නිසා පින්වත්නි අපි පරිසරය තුළ දකින්නකොට සතෙක් දැක්කහම අනුකම්පා කරන්න ඕන. සමහර වෙලාවට අපි දකිනවා මේ ලොම් හැලිච්ච පණ අදින බලුකටව. අපේ සීලේ ගුණය තියෙන්නේ හොඳට ලොම් පිටලා ඉන්න ලස්සනට ඉන්න බලුකටවන්ට. අපේ කරුණාව තියෙන්නේ එතනයි. අර ලොම් හැලිලා නගුට ගැහිලා කකුල කඩාගෙන ඉන්න බල්ලට අපේ කරුණාව නැහැ. අපි ආදරය කරන්නේ බොහෝම ලස්සනට ඉන්න බලු කුක්කට. එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අන්න එහෙම අවස්ථාවක කල්පනා කරන්න ඕන මෙන්න මේ தത്വයට මමත් පත් වෙලා ඇති සංසාරේ. මේකෙන් මම තාම අත මෙදිලා නැහැ. තාම අපි මේ සංසාර ගමන නවත්තලා නැහැ. හැම කෙනෙක්ම තාමත් අපි සංසාරේ ගමන් කරනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට පින්වත්නි අපි ධර්ම සංවේගයටපත් වෙන්න ඕන. ඒ වගේ අවස්ථාවලදී ඊළඟට මේ රජතුමාට කුමාරකස්සප හාමුදුරුවෝ පිළිතුරු දෙනවා රජතුමනි ඔබතුමා හීන දැකලා තියෙනවා. හීන මෙතනත් මේ හීන දකින්න අයත් දැනුත් ඉන්නවා නේද? රජතුමා කියනවා ඔව් ස්වාමීනි මම රැයටත් දැකලා තියෙනවා දවල්ටත් දැකලා තියෙනවා කියලා නේද? මෙතනින් අහුවොත් එහෙම කියන්න පුළුවන් අපි රැයටත් දැකලා තියෙනවා දවල්ටත් දැකලා තියෙනවා බණහනකටත් හීන දැකලා තියෙනවා. ඒක මේ වෙලාවේ ඇති නේද? මධ්‍යම වෙලාවනේ. ඒකට කමන්නේ මේ රජතුමනි ඔබතුමා ඔය හීන දකින්නේ මොනවද? සමහර අවස්ථාවල ස්වාමීනි මම දැකලා තියෙනවා මේ මම උද්‍යානයේ ගිහිල්ලා ක්‍රීඩා කරනවා. ක්‍රීඩා කරන අවස්ථාව දැකලා තියෙනවා. රජතුමනි ඔබ ඔය හීනෙන් යනකොට කවුරුවත් ඔබ හීනෙන් යනවා කියලා දැකලා තියෙනවද? එහෙම නැත්නම් ඔබ ක්‍රීඩා කරනවා කවුරු හරි දැකලා තියෙනවද? අනේ නෑ ස්වාමීනි මම ඇහැරුණාම මගේ රටේ රාජපුරුෂයෝ ඉන්නවා කවුරුවත් ඒ අය දැකලා නෑ. රජතුමාට පැහැදිලි කරනවා ඔබතුමා මොන තරම් හැලිවල දාලා මිනිස්සු තැඹුවත් මරණයටපත් කළත් ඔබ ඔය කියන දැකීමක් නම් කවදාවත්ම ඔබට දකින්න නැදෙවි. ඔහම ජීවයක් මුට්ටියක තැඹීම තුලින් මිනිස්සෙක්ව ඔය විදිහට තම්බලා අනිත් තැනකට යනවා කියලා බලන්න කැමති නැහැ. බලන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් මෙතුමා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ඔක්කොම පිළිගන්නේ. දැන් බුද්ධ කාලේ ඔය වගේ අදහස් තියන අය හිටියා. සමහර අයගේ දේශනා තියෙනවා, සමහර ශාස්ත්‍රවරු කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ සතර මහා ධාතුන් අතරින් පිහියක් ගමන් කළොත්, ඒ කියන්නේ ඝාතනයක් කරොත් එහෙම පිහියකින් බඩට හිල්ලෙන්න යන්නොත් එහෙම ඒක ඝාතනයක් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ අතරින් පිහියත් ඒවන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ අතරින් ඒ සප්ත මහා ධාතුවක් ගමන් කිරීමයි. එහෙම හිතපු අය හිටියා. අම්මා කෙනෙක් නැහැ. මවෙක් කියලා පියෙක් කියලා කෙනෙක් නැහැ. ඒ අයට සැලකුවාට කිසිම වැඩක් නැහැ. කොච්චර හොඳ කරත් වැඩක් නැහැ. මොනතරම් පව් වැඩ කළත් කිසි පාපයක් වෙන්නේ නැහැ. එහෙම හිතපු කෙනෙක් මේ රජතුමා. ඉතින් එතුමාට ඊළඟට කියනවා ස්වාමීනි ඕකත් වෙන්න පුළුවන් සමහර අවස්ථාවල මම මේ හොරු ගෙනාපුවාම මරන්න කලින් කිරලා බලනවා. තරාදියකට දාලා කිරලා බලලා මරණයටපත් කරනවා. ස්වාමීනි මරණයටපත් කරලා කිරලා බලපුවාම බර වැඩි. දැන් එහෙම ජීවයක් පිටට යනවා නම් ඔය කියන නැවත ආත්මයකට යනවා නම් බර අඩු වෙන්න එපාය. ඇයි දැන් ජීවිය ගිහිල්ලානේ. මේ වෙලාවේදී කුමාරකශ්‍යප හාමුදුරුවෝ කියනවා රජතුමනි යකඩයක් රත් කරලා ගිනියම් වෙලා තියෙන වෙලාවෙද බර එහෙම නැත්තම් සිසිල් වුණාමද?
ස්වාමීන් සිසිල් වුණාම බර අඩු වැඩි වෙනවා. ඒ වගේ තමයි රජතුමනි ඔබ මොන තරම් ওই විදිහට කරා මරණයටපත් කළත් ඔබට ජීවයක් යනවා නම් දකින්න බෑ. ඊළඟට කියනවා ස්වාමීනි මම සමහර වෙලාවට හොරු ගෙනාපුවාම කිසිම තුවාලයක් කරන්නේ නැහැ. කිසිම තුවාලයක් නොවන විදිහට මරණයටපත් කරනවා. ඒ කරලා බලනවා මෙයාගේ ජීවය කොහාටද ගියේ. ඒ කරලා මම පයින් ගහනවා, බනිනවා, අනිත් පැත්තට පෙරලනවා. ඒ ස්වාමීනි මම දැක්කේ නෑ ඔය කියන ජීවයක් වෙනත් ජීවිතයකට යනවා, වෙනත් තැනක උප්පත්තිය ලබනවා. ඒ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ පැහැදිලි කරනවා එක පුජ්‍යලේ ගම මැදට ගිහිල්ලා සක්ගෙඩියක් පිඹිනවා. අග්ගෙඩි දන්නවනේ. මේ සක්ගෙඩියක් පිඹුවාම පිරිස එනවා. පිරිස ඇවිදලා අහනවා විශාල සද්දයක් ආවා මේ මොකෙන්ද ඒක කරේ? මේ හක්ගෙඩියෙන් කියලා එක තියබ්බාම මේ මිනිස්සු හක්ගෙඩියට ගහනවා. කෝටු අරගෙන ගහනවා. ආර වගේ සද්දයක් පිට වෙන්නේ. බනිනවා. මේක පොලේ ගහනවා. ඒත් හක්ගෙඩියෙන් පිඹින සද්දේ ඊද එන්නේ නැහැ. ඔබතුමා ඒ වගේ තමයි. ඔබතුමා මොනතරම් මේ විදිහට මරණයටපත් කළත් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට කියනවා ස්වාමීනි මම සමහර අය ගෙනාවුවාම මේ මිනිස්යාව හැම ගලවනවා. ශරීරයේ තියෙන හැම ගලවලා පෙති පෙති වෙන්න කපනවා. කඩුවක් අරගෙන පෙති පෙති වෙන්න මනුස්ස ශරීරයේ ලියනවා. ඒත් මම ඔබ වහන්සේ කියන ඔය ජීවයේ වෙනත් ලෝකයකට යනවා එහෙම නැත්නම් පරලෝකයක් තියෙනවා නැවත ඉපදීමක් තියෙනවා කියලා මම දකින්නේ නැහැ. ඒ වෙලාවේදී එතුමාට පැහැදිලි කරනවා එක තාපසයෙක් ඉන්නවා මේ ගිනි දෙවියන් පුදන මෙයාට පොඩි දරුවෙක් ඉන්නවා. මේ දරුවට කතා කරලා කියනවා පුතේ මම නගරයට යනවා. ඔබ මේ ගින්න නිවෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕන. මේ දරුවා සෙල්ලමට ගිහිල්ලා කොහොම හරි අර ගින්දර නිවෙනවා. ගින්දර නිවුනෙන් පස්සේ මතක් වෙනවා තාත්තා මේ දෙක කිව්වනේ කියලා. මේ දරුවා මොකද කරන්නේ? කොටයක් ගන්නවා, කොටේට ගහනවා. ගින්දර එන්නේ නැහැ. කොටේ පෙති පෙති කපනවා. ඒත් එන්නේ නැහැ. පිටි කරලා අඹරනවා. ඒත් එන්නේ නැහැ. මොනතරම් දේවල් කරා එකෙන් ගින්න හටගන්නේ නැහැ. ඒ වගේ තමයි රජතුමනි ඔබ මනුෂ්‍ය ශරීරයේ කොයි විදිහට ওই වගේ අමනුෂ්‍ය විදිහට කරා ඔබට ජීවිතයක් දකින්න හම් වෙන්නේ නැහැ. මේ වෙලාවේදී මේ රජතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියන කතාව නම් ඇත්ත. පැහැදිලි. හැබැයි මට ඕක පිළිගන්න නම් අමාරුයි. දැන් මේ පායාසි රජතුමා කියන්නේ ඒ මොකද මංගන හැම කෙනෙක්ම දන්නේ මම විශාල දක්ෂයෙක් දක්ෂ කතිකයෙක් වාද කරලා අන් අයව පරද්දනවා කියලා. හැම කෙනාම පිළිගන්නේ මම පරලෝකයක් නැතයි කියලා කියනවා. ඕපපාතික සත්තු එහෙම නැත්නම් හොඳ නරක දෙකම කරාට තේරුමක් නැහැ කියනවා කියලා තමයි හැම කෙනාම අහලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක දැන් ඔබ වහන්සේ කියන දේවල් මම පිළිගත්තොත් මට අපකීර්තියක් වෙනව නේද? මේ වෙලාවේදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ හොඳ උපමාවක් කියනවා. රජතුමනි එක මිනිහෙක්ට තියෙනවා ඌරු කොටුවක්. මෙයා දවසක් ගමනක් යනකොට දකින්නවා වේලිච්චි අසූචි ගොඩක්. දැන් ඌරු කන්න කැමති අසූචිනේ. ඌරු අසූචි කන්න කැමති. මේ මිනිස්සයා කල්පනා කරනවා මේ වේලිච්චි අසූචි ගොඩ අරගෙන ගියොත් මගේ ඌරන්ට හොඳ කෑමක් දෙන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ? මෙයාගේ අර තිබිච්චි සලුවක අර අසූචි ගොඩ දමාගෙන දැන් ඔළුවේ තියාගෙන එනවා. ඔය ඔළුවේ තියාගෙන අර අසූචි ගොඩ එනකොට මහා වැස්සක් වැටෙනවා. දැන් වැස්ස වැටෙන්න අසූචි ටික දිය වෙලා අර මිනිස්යාගේ ඇඟ පුරාම දැන් යනවා. ඕක දකිනවා මිනිස්සුયો කියනවා ඕක විසික් කරන්න. තව ගියොත් එහෙම ඔබ තවත් අපිරිසුදු භාවයටපත් වෙනවා. අර මිනිස්සයා කියනවා නෑ.
ඔබ කොහොම කිව්වත් මම නම් මේක අයින් කරන්නේ නැහැ. මේක මම අරගෙනම යනවා. මොකද මේ මගේ ඌරන්ට කන්න දෙන්න. දැන් ඔහොම වැස්සේ ගියාපුවාම පින්නත් නේ ඌරන්ට දෙන්න තරම් අසෝචි ඉතුරු වෙන්නේ නැහැ. දිය වෙලා ගිහිල්ලා ඇඟ පුරාම එක්තනත්ත අපිරිසුදු භාවයටපත් වෙනවා. රජතුමනි ඔබතුමා දරන මතයත් ඔන්න ඔය වගේ. ඔබතුමා අපකීර්තියට ලක් වෙයි කියලා අසවල් රජවරු මට නිඳා කරයි අසවල් තැනැත්තා මං ගැන හිනාවට ලක් කරයි කියලා ඔබතුමා ඔය අදහස් කරපින්නගෙන යනවා නම් අර ඌරු කොටුවේ මිනිස්සයා කරපු දෙයට එහා දෙයක් ඔබ කරන්නේ. බලන්න අද වුණත් ඔය වෙන්නේ අදහස් තියෙනවා නම් දැන් මේ දේවල් අපි අයින් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඔය වගේ බරපතල ගණේ මිත්‍යා දෘෂ්ටි කල්පනා කරන අය අපාය උප්පත්ති ලබනවා. ඒ අයට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. මොකද වැරදි දෘෂ්ටියකින් අල්ලගෙන තියෙන්නේ. මෙහෙම කියපුවාම ඒ රජතුමා කැමති නැහැ මේක දැන් අතාරින්න. ඊළඟට කියනවා යාළුවෝ දෙන්නෙක් යනවා ධනය හොයන්න. ධනය හොයන්න මෙහෙම යනකොට මේ දෙන්නට හම්බ වෙනවා හන රෙදි වියන්න ගන්න දෙයක් මේ හන මිටි වගේක් හම්බ වෙනවා. දැන් මේ දෙන්න මොකද කරන්නේ? හන මිටි දෙකක් කරේ තියාගෙන දැන් දෙන්න ආපහු ගමට එනවා. ගමට එන අතරමඟ මේ දෙන්නට හම්බ වෙනවා අර හන වලින් නූල් කරන එකනේ කරන්නේ. දැන් හන නූල් හම්බ වෙනවා. එක්කෙනෙක් කියනවා යාළුවා දැන් මේ හන ටික අරන් ගියත් අපි කරන්නේ නූල් කරගන්න එක. අපි මේ හන ටික අයින් කරලා නූල් ටික ගමු. අරයා කියනවා නෑ. මම මෙච්චර අරගෙන ආපු එක මට බෑ ඔක අයින් කරන්න. මේක මම අරගෙන යන්න ඕන. ඔබට ඕන නම් ඔබ නූල් අරයි යන්න. දැන් අර අනිත් යාළුවා මොකද කරන්නේ? හන නූල් අරගෙන එනවා. අරයා දැන් හන මිටිය කරේ තියාගෙන එනවා. ඔහොම තව ටිකක් දුර යනකොට හන නූල් වලින් මහපු රෙදි ටිකක් හම්බ වෙනවා. දැන් යාළුවාට කියනවා නෑ. ඕක මිටිය අයින් කරන්න දැන් හන රෙදි තියෙනවනේ අපිට ඒක අරගමු. අනිත් යාළුවා කියනවා නෑ. ඔබ මොනවා කිව්වත් මම නම් මේක අයින් කරන්නේ. ඔහොම යනකොට ලෝකෙට රෙදි හම්බ වෙනවා. අර හැම අවස්ථාවකම අර යාළුවා කියන්නේ බෑ. හන මිටිය නම් අයින් කරන්නේ. ටික දුරක් යනකොට රත්තරන් හම්බ වෙනවා. අනිත් මිනිස්සයා මොකද කියන්නේ? දැන් යාළුවේ දැන් නම් ඔක අයින් කරන්න හොඳම වෙලාව. ඔය හන මිටියක් කරන් ගියා කියලා වැඩක් නැහැ. මේ රත්තරන් ටික අරයි යන්න. අර යාළුවා කියනවා නෑ. මම මෙච්චර කාලයක් කරන් ආවා. මම මේක අයින් කරන්නේ. ඔබට ඕන නම් රත්තරන් ගන්න. දැන් අර යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් රත්තරන් අරගෙන ගෙදර යනවා. අනෙක් මිනිස්සයා හන මිටිය අරන් යනවා. හන මිටිය අරන් ගියපු මිනිස්සයාට වෙන්නේ ගෙදර අයගෙන් අප්‍රසාදයට ලක් වෙනවා. අර රත්තරන් අරගෙන ගියපු කෙනාට ජීවිතේ සපවත් විදිහට ගත කරන්න පුළුවන්. රජතුමනි ඔබත් මහ හන මිටිකාරයෙක්. ඔබේ දෘෂ්ටිය දරන කෙනා ඔය දෘෂ්ටිය දරන ඔය විදිහට නම් ඔබත් හන මිටිකාරයෙක්. ඔය අපි කතාවටත් කියනවානේ සමහර අයට නේද? හන මිටි අදහස් තියනවා කියන්නේ. ඔය උතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. සමහර අය එහෙමනේ. දැන් උදේ බණට කීවනේ නේද? මේ මා පරම්පරාය මා ඉතිකිරාය මගේ මේ ආචාර්යවරු කිව්වා කියලා පිළිගන්න එපා කියලා. ඒක හරි. සමහර අය පරම්පරාවෙන් එනවා කියලා වැරදි කරපින්නගෙන එනවා. පින්වත්නි අපි වැරද්ද දුටු මොහොතේදී ඒක වැරද්දක් කියලා අපිට ප්‍රත්‍යක්ෂම වෙනවා නම් පවත්තගෙනාව කියලා නෑ අපි ඒ අදහස් අත්හරින්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී අර පායාසි රජතුමා කියන ස්වාමීනි බොහොම අගේ බොහොම වටිනා විදිහට ඔබ වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කළා. මනරන් ආකාරයෙන් පැහැදිලිවීමට ලක් කරා. ස්වාමීනි ඔබ වහන්සේ අර ඉරහඳ ගැන තොරතුරු කියද්දීම මුල්ම උපමාවෙදීම මම ධර්මයේ තේරුම් ගත්තා. මම දරන්නේ වැරදි අවබෝධයක් කියලා තේරුම් ගත්තා.
නමුත් ඔබ වහන්සේගේ විසිතුරු උපමා කතාවන් අහන්න ආසාවෙන් තමයි මම ඒවට විරුද්ධ වුනේ. දැන් බලපුවාම මේ පායාසි රජතුමා ධර්මයේ කල්ලාතුවම තේරුම් අරගෙන නේ. එතුමා ධර්මයේ තේරුම් අරගෙන මේ වෙලාවේදී මේ පායාසි රජතුමා බෞද්ධත්වයට පත් වෙනවා. නැත්නම් ධර්මයේ තේරුම් අරගෙන තමන්ගේ වැරදි දෘෂ්ටිය නැති කරගන්න යෙදුණා. එන්නත්නේ ඉතින් මේ වගේ අදහස් තේනවා නම් අපි ඒකාන්තයෙන්ම දුරු කරගන්න ඕනේ. ඒ මොකද මේ සංසාර ගමන තුල අද අපි ධර්ම දේ තමයි ඊළඟ භවයටත් අරගෙන යන්නේ. මේ ආත්මය අපි නියත මිත්‍යා දෘෂ්ටිකට ගත්තොත් ඊළඟ භවයේදී අපිට මේකත් වැඩි ජීවිතේ පහලට තමයි වැටෙන්න වෙන්නේ. බණ භාවනා කිරීම තුළින් මේ ජීවිතයේදී අපේ නැනස පාද ගත්තාම ඒක සසරට උපමා වෙනවා. උපකාරී වෙනවා. සසර පැවැත්මට ඒක උපකාරී වෙනවා. දැන් සමහර අයත් කල්පනා කරනවා අපි බණ අහනවා හැම පොයකටම සිල් සමාදන් වෙනවා. හැබැයි අපිට කිසිම වගතුවක් නැහැ. අපිට කරදර එනවනේ. අපිට හැමදාම hina වෙලා ඉන්න බෑනේ. අපිට හොඳට සල්ලි භාගය හම්බ වෙන්නේ නෑනේ. පින්වත්නි, ලාභ නින්දා ප්‍රශංසා කියන දේවල් බණ ඇහැව්වත් බණ ඇහුවේ නැතත් සිල් සමාදන් වුණත් නැතත් ඒ දේවල් වෙනවා. ඔයයන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ පවා සමහර අවස්ථාවල මාත් නින්දාවට අපහාසයට ලක් වුණා. උන්වහන්සේට රජමැති ඇමතිවරු බොහෝම ප්‍රණීත දාන පූජා කරා. හැබැයි සමහර අවස්ථාවල මේ අස්සය ආහාරයට ගන්න යව කියන ආහාර පවා වැළඳුවා. දැන් ඒ වගේ බුද්ධ ආදී උත්තමයන්ට ලාභ නින්දා ප්‍රශංසා කියන දේවල් උරුම වුණා නම් අපි වගේ අයට ඒ දේවල් ලැබීම සාධාරණයි. ඔබට අපි මේ කියන්න උත්සාහ කරන්නේ මේ ජීවිත කාලය තුලදී හැම කෙනාම භාවනා කරන්න ඕන. එහෙම නැත්නම් ආරණ්‍යගත වෙලා රුක්ක මූලිකව වාසය කරන්න ඕන. හැම කෙනෙක්ම පැවිදි වෙන්න ඕන. ඒ කියන දේ නෙවෙයි. ඔබට මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ ගත කරන ජීවිතය හරියාකාරව ගත කරන්න. Tamanට තියෙන යුතු අයුතුකම් ටික අඳුනගෙන. දාර්ශනිකයෙක් කියලා තියෙනවා මට මතක හැටියට විලියම් ෂේක්ස්පියර්. මෙතුමා සඳහන් කරනවා මේ ලෝකය කියලා කියන්නේ රංග මණ්ඩලයක්. අපි හැම කෙනෙක්ම නළුවෝ. දැන් නළු නිලියෝ වෙන්න ගියාපුවාම නළු නිලියෝ වෙන්න තියනවා නම් කවුරුත් කැමතිනේ නේද? දැන් මෙතන නම් කවුරුවත් කැමති වෙන්නේ නැතුව ඇති. මොකද අපි උපාසකම් වල දැන් ඒ කාලේ පහු කරලා ඉන්නේ. හැබැයි සමාජයෙන් අහලා බැලුවොත් එහෙම නළු නිලියෝ වෙන්න කැමති. පින්වත්නි, අපි හැම කෙනෙක්ම මේ නාට්‍යයක් තමයි රඟ දක්වන්නේ. මේ ජීවිතයේ කියන චරිත තමයි අපි කරන්නේ. දැන් මේ අම්මා කෙනෙක් අරගෙන බැලුවොත් මේ මෑණියෝ තමන්ගේ දරුවෝ ඉස්සරහා අම්මා. හැබැයි ඔබතුමියගේ අම්මා ගාවට ගියාපුවම ඔබ දියණියා. ස්වාමි පුරුෂයා ගාවට ගියාපුවම ආදරණීය බිරිඳා. සහෝදර සහෝදරියෝ ගාවට ගියාපුවම ආදරණීය සහෝදරියා. යාළු මිත්‍රයෝ ගාවට ගියාපුවම එහෙලියා. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ අන්න ඒ යුතුයයිතුකම් ටික කරන්න. අම්මා කෙනෙක් හැටියට තමන්ගේ මාතෘත්වයේ කියන දේ හරියට අවබෝධ කරගෙන ඒ දරුවන්ට යුතුයකම් කරන්න. දරුවෙක් හැටියට ඔබට තියෙන යුතුයකම් ටික අම්මට තාත්තට කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අර පායාසි රජතුමා කියනවා වගේ බණ භාවනා කරනවා කියලා බණ අහනවා කියලා ඉක්මනට දිව්‍ය ලෝක යන්න අපිට අපිව අපේ පණ නසා ගන්න බෑ. එහෙම කරොත් එහෙම අපි සසර අතරමං වීමක් වෙන්නේ.
ඒ නිසා පින්වත්නි අපි වටහා ගන්න ඕන බුදුදහම කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුදහම කියලා කියන්නේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ සමහර උගතුන් නිර්වචනය කරනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ නිරන්තරයෙන්ම මිනිසුන්ට දියුණුවක් දකින්න දෙන්නේ නැහැ. ධනිය උපයනවට කැමති නැහැ. හොඳින් ජීවත් වෙනවට කැමති නැහැ කියලා අර්ථ විග්‍රහ කරන උගතුන් අප සමාජයේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සත්‍යයි පැහැදිලි කරේ. දැන් වෛද්‍යවරයෙක් ඉන්නවා. මේ වෛද්‍යවරයා ළඟට ඊ타ත්ම දරුණු ගණයේ රෝගියෙක් එනවා. මේ රෝගියාට වෛද්‍යවරයා කිව්වොත් එහෙම ඔබට අසවල් රෝගිය තියෙන්නේ කියලා ඒ රෝගියා බය වෙනවා. හැබැයි ඒ රෝගියාට අසවල් රෝගිය ඔබට තියෙන්නේ කියලා නොකියුවොත් ඒ රෝගය ගැන නොහිතා අපරක්ෂාකාරී වීම තුළින් ඒ රෝගයෙන්ම ඔහු මරණයටපත් වෙන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේත් අන්න ඒ වගේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සසර දුකක් කියලා දෙයක් තියෙනවා. ඉපද ඉපද මෙරි මෙරි යන සත්ත්ව කොට්ටාසයක් අපි. මේ සසරෙන් එතර වෙන්න නම් ආසාව තෘෂ්ණාව කියන දේ නැති කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ඒකයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ ධනෙ උපයන්න එපා කියලා නෑ කොතනකවත්. ධනෙ උපයන්න ඕන. හොඳට ගේ දොරවල් හදන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ප්‍රිය වස්තුන් තියෙන්නේ එකක්ද? අන්න දුක් එකක්. ඔය විසාකා උපාසකම්ම එක වෙලාවක මේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල විසාකා උපාසකම ඈනියන්ම පූජා කරපු මිගාර මාතු පාසාදේ ඉන්නකොට විසාකාව තෙත ඇඳුම් පිටින් සුදු ඇඳගෙන විහාරචාරිකාව යනවා. යන වැඳ වැඳ යනවා. බුදුරජාණන් වහන්සේටත් වැඳා ඇවිදින්න. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ විසාකාව මේ ඔබ මේ තෙත ඇඳුම් පිටින්. ස්වාමීනි මම අද බොහොම දුකින් කනගාටුවෙන් ඉන්නේ. මට ඊ타ත්ම ආදරය කරපු මිනිපිරියක් හිටියා. මේ මිනිපිරිය හරි ඉක්මනින් මේ ගියා. හිටි හැටි මරණයටපත් වුණා. මම ඒ දුකට තමයි මේ විදිහට ආවේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව ඔබට මේ වගේ මිනිපිරියෝ 10 දෙනෙක් විතර හිටියොත් කොහොමද? අනේ ස්වාමීනි 10 දෙනෙක් නෙවෙයි මේ සවැත් නුවරම ඉන්න පිරිස මගේ මිනිපිරියෝ වෙනවා නම් මම ඒත් කැමැතියි. දෙකම හිතනවනේ නේද? මට මොනතරම් දරුවෝ ඉන්නවා නම් ඥාතීන් ඉන්නවා නම් හොඳයි කියන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා විසාකාව ඔබට එක මිනිපිරියක් හිඳීම තුලින් තමයි අද දිනේ මේ තෙත ඇඳුම් පිටින් එන්න සිද්ධ වුනේ. හැබැයි මේ සවැත් නුවරම ඉන්න පිරිස ඔබේ මිනිපිරියෝ බවට පත් වුණොත් ඔබට කවදාවත් කොණ්ඩිය වේලගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. වේලිච්ච ඇඳුමක් ඇඳවගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද අර අය මරණයටපත් වෙන්න තෙත ඇඳුම් අඳින්න වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක්ට ප්‍රිය වස්තුන් එකක්ද තියෙන්නේ අන්න දුක් එකක්. ප්‍රිය වස්තු දෙකක් තියෙනවා නම් අන්න ඇයට දුක් දෙකක්. ප්‍රිය වස්තුන් තුනක් තියෙනවා නම් පින්නත්නේ දුක් තුනක්. බුදුරජාණන් වහන්සේ අන්න එහෙමයි අපිට පෙන්වලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි මේ සසර තියෙන මේ ජීවිතයේ හොඳයි මනාපයි ප්‍රියයි සැපයි කියලා හිතන මගේ කියලා හිතන දේවල් වලින් තමයි අපිට දුක ඇති වෙන්නේ. මගේ තමන්ගේ කියලා අපි අල්ලගන්නේ නැත්තම් අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ උනතරම් රමණීය දේවල් තියෙනවා. ලස්සන දේවල් තියෙනවා. හැබැයි ඒ ලස්සන දේවල් තිබුණා කියලා ඒ දේවල් අපි අල්ලගන්න යන්නේ නැත්තම් ඒක දැකීමක් කරනවා පමණක් නම් ඒ දැකීම විතරක් නම් අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එතන ඇලීමක් නැහැ.